සමාවෙන්න මල්ලිලා පාර හරස් කරාට. කොහෙද මේ? බහැරක්ද? අපි කොහේ ගියාම මොකද? ඕගොල්ලෝ කොහේ ගියත් මට නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මට ප්‍රශ්නයක් ඇති කරන්න යනවා කියලා ආරංචියක් ආවා. කොයි? අපි තව බරක් වුණත් වැඩක් නැහැ. මල්ලිලා කොහෙද යන්නේ ට්‍රිප් එකක්ද? හොඳයි හොඳයි. ඔය වයසට වන්දනාව යන්නේ කොහොඳයි. වන්දනාවේ ගිහිල්ලා පිනක් දහමක් එහෙම කරගෙන එන්න. බයිල නොගහ වාහනේ අයින් කරලා. ඕ. එහෙම අයින් කරන්න බෑනේ. හොඳ ගමනක් යනකොට දෙහිකින් දෙකක් එහෙම එල්ලලා පොල් ගෙඩියක් එහෙම ගහලා එපේ යන්න දෙන්න. අපේ කාලේ කන්න නැතුව ඔලේ යන්න විතර. මල්ලි මේ සාධාරණව රස්සාවක් කරගෙන කීයක් හරි හොයාගෙන ඉඳද්දී ඔබ මාව මේ රතුවක් අයි ගන්නට දාන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? රතුවක්ක මට උඹලා ගැන හැම දෙයක්ම කියලා දීලා තියෙන්නේ. හැමෝම දන්නවා මම රතුවක්ක ගෙනන්ගේ කියලා. මොකක් හරි හේතුවක් නිසා ඒ ගෑණි මට කොකා පෙන්නලා හිරේ ගියා. හිරේදී ඒ ගෑණි මලා. ඒ ගෑණි එළියට ආව නම් මං දන්නවා ඒ ගෑණිටත් කරන දේ. තේරුණාද? දැන් තමුසේ ඇට කට්ටිය කුඩු කරගන්න මෙතනින් පණියා. අරමම්මා ඒ නේ මොලා මහලුකු චණ්ඩියට ගිහිල්ලා කියපන් අපි උඩ බය නැහැ කියලා. ගිහිල්ලා කියපන් අපි උඩ බය නැහැ කියලා ගිහිල්ලා පරිඩෙත් කියපන්. මේ උඹට මේ රෝද අතර උලන් අරගෙන මෙතන නවතින්න ඕනේද? හරි හරි සමාවෙන්න අපිට පොඩි වැරදීමක් වුණේ.